තෙරුවන් සරණයි දෙවි පිහිටයි. දැන් අපි අන්තර්ජාලයේ තියෙන වැඩසටහන් හෝ වෙනත් දැනුවත් කිරීම අරන් බැලුවොත් හැම එකකම වගේ තියෙන්නේ එක්කෝ යම් කිසි භෞතික දේවල් අත්පත් කරගන්න හැටි, ප්‍රශ්න වලින් ගැලවිලා යන හැටි, නැත්නම් විවිධාකාර ගැටලු මග හරින හැටි ගැනනේ. මම කිව්වොත් ඔබට එන හැම ප්‍රශ්නයක්ම, හැම ගැටලුවක්ම ඔබට එන පාඩමක්, ලෙසන් එකක්. නැත්නම් එන හැම ගැටලුවක්ම ඔබව නිවැරදි මඟට ගන්නට, ඔබ නිවැරදි මාර්ගයේ ගමන් කරනවද යන්න දැනගන්න ඔබට ආපු පරීක්ෂණයක්, නැත්නම් ටෙස්ට් එකක් කියලා. ඔබ සාමාන්‍යයෙන් බොහොම දැහැමි ජීවිතයක් ගත කරන, පවෙන් හැකිතරම් වැළකී සිටින්නට හදන, Taman යහපත් කෙනෙක් කියලා හිතින්ම හිතාගෙන ඉන්න කෙනෙක් කියලා හිතමු. නමුත් ඔබට ප්‍රශ්නයක් ආවහම, නැත්නම් ඔබ තදින් ගැටලුවකට මුහුණ දෙනකොට ඔබ කටයුතු කරන්නේ ඔබෙන් බොහොම ආකර්ශනීය ආධ්‍යාත්මික සුවඳක් පැතිරෙන ආකාරයට. නැත්නම් මේ වෙලාවට ඔබේ දැස් වලින් පිට වෙන්නේ බොහොම සංසුන්, නිවුන ආලෝක ධාරාවක්ද? කොතරම් උත්සාහ කරත් ඊටම සුළු පිරිසක් ඇරුණුකොට බොහෝ දෙනෙක් ප්‍රශ්නයක්, ආරවුලක්, ගැටලුවක් ආවහම ආලෝකයේ කෙසේ වෙතත් ඇස් වලින් දුම් පිට වෙන තරමට තරහ ගන්නවා. ඒ වගේම ආධ්‍යාත්මික සුවඳ කෙසේ වෙතත් මහා සැර උෂ්ණයක් ශරීරයෙන් පිට වෙන තරම් කලබල වෙනවා. ළඟ ඉන්නත් අමාරු එහෙම කෙනෙක්ගේ. අතපය ඔබටත් නොදැනීම වැරෙන් එහෙ මෙහෙ වෙනවා. බොහොම සද්දෙන් කතා කරනවා. ඔබේ හැසිරීම හරි වේගවත්. ඔබේ කතාව, හැසිරීම හරි වේගවත්. කොච්චර බණ ඇහුවත්, ලෞකික ලෝකෝත්තර වෙනස ගැන දැනුවත් වුණත්, ඇයි ඔබ මේ විදිහට මේ ඇඟෙන් ජීවත් වෙන්නේ? භෞතිකව ජීවත් වෙන්නේ? මනස ගැනනේ අපි ඉගෙන ගන්නේ. අපි කොච්චර දැනුම එකතු කරත් වැඩක් නැහැ. මනස ගැන හැදෑරුවත් වැඩක් නැහැ. ඒ දැනුම ප්‍රායෝගිකව පුහුණු කරන්නේ නැත්නම්, ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ නැත්නම්. දිව්‍යත්වයේ තියෙන්නේ ඔබ තුලම නම්. ඇයි මේ කලබල වෙලා? ඇයි මේ භෞතික ශරීරයෙන්, භෞතික තලයෙන් ඔබට පැවතෙන්න බැරි, ක්‍රියා කරන්න බැරි? හරිනම් මේ ආධ්‍යාත්මික පිවිතුරු බව ඔබේ පැවැත්මෙන්ම ප්‍රකාශ වෙන්න ඕන. ඔබේ ප්‍රතිපත්ති වලින් ඔබේ උසස් විඥානය පිළිඹිඹු වෙන්න ඕන. ඔබ දකින අය ඔබේ වචනයට නගන්නට බැරි සුන්දර ඕරාව අත්විඳින්න ඕන. ඔබ තුලම ඔබම හදාගෙන තියෙන ඔය ව්‍යාජ භෞතික ලෞකික ලෝකයෙන් වැහිලා හැංගිලා තියෙන අතිශයින් සාමකාමී ෂේම භූමියක් වගේ සුන්දර දිව්‍යත්වයක් ඔබ තුලම තියාගෙන ඔබ මේ භෞතික ශරීරයත් එක්කෙන බැඳීම් වලම ඇලිලා ගැටිලා ඉන්නේ ඇයි? හැබැයි හැමදේම ස්මූත්ලි හොඳින් තියෙනකන් ඔබ ආධ්‍යාත්මිකයි, සාමකාමී. චුට්ටක් ප්‍රශ්න, ගැටලු එන්න ගත්තාම, අර අපි කියන්නේ ටෙස්ටිං ටයිම්ස් එන්න ගත්තාම ඒ දේවල් මුළුමනින්ම වගේ අමතකයි. නැත්නම් ගැටලු වලට පිළිතුරු හොයනකොට ඔබේ ආධ්‍යාත්මික දැනීම අමතක කරනවා. ඒ වෙලාවට ඒ වයින් වැඩක් නැහැ. ප්‍රශ්න හැන්ඩල් කරන්න ඕනේ භෞතික ලෝකෙ විදිහට. එහෙම තමයි නිතින්ම ඔබ හුරු වෙලා තියෙන්නේ. එයි මේ ඒ ආධ්‍යාත්මිකත්වය, නැත්නම් ආධ්‍යාත්මික බව ඔබේ හදවතේ ගැඹුරටම හරියට නැංගුරම් දාලා නැති නිසා. ඉතින් පුංචි හුළඟක් ආවත්, පුංචි කුණාටුවක් ආවත් ඔබ නැංගුරම් දාලා නැති යාත්‍රාවක් වගේ ඔහේ මේ අත වැනෙනවා. බොහොම සංසුන් වතුරේදී, නැත්නම් කිසි කලබලයක් නැති මුහුදේදී නැංගුරම් දාලා නැති යාත්‍රා වුණත් බොහොම සාමකාමීව ගමන් කරනවා. නැත්නම් එක තැන වුණත් ඉන්නවා. පුංචි කුණාටුවක් එන්න ඕන යාත්‍රාවේ ස්ථාවරත්වය ගැන දැනගන්න. ඒ වගේම තමයි ඔබත්. හැමදේම සංසුන්ව සාමකාමීව තියෙනකොට ඔබ ආධ්‍යාත්මික දේ අදාළ කරගන්නවා.
ඔබම හිතනවා ඔබ බොහොම ස්ථාවර අධ්‍යාත්මික යහපත් කෙනෙක් කියලා. නමුත් පොඩි අස්ථාවර කාලයක් ගැටලු ප්‍රශ්නන කාලයක් આવොත් බලා ගන්න පුළුවන් කෙනෙක්ගේ ඇත්තම අධ්‍යාත්මික ස්වභාවය. එතකොට තනිකරම බොහෝ දෙනා ඔපරේට් වෙන්නේ බොහොම භෞතික මට්ටමකින්. ඇස් රතු වෙලා කලබල වෙලා ගිනි පිට කරමින්. නැවතත් කිව්වොත් ජීවිතේ පහසුවෙන් ගලාගෙන යනකොට ඔබට දැනෙන්නේ ඔබ බොහොම සංසුන් ස්ථාවර අධ්‍යාත්මික කෙනෙක් කියලා. නමුත් දැන් කිව්වා වගේ පුංචි ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙනකොට බලා ගන්න පුළුවන් සැබෑ ප්‍රඥාව සැබවින්ම ඔබේ හදවතේ පතුලටම නැංගුරම් දාලාද නැත්නම් ඔබේ අධ්‍යාත්මික ප්‍රඥාව මතු පිටින් පමණක් යන්තම් රැඳී තිබෙන දෙයක්ද කියන එක. ඉතින් දැන් ඔබට හිතෙන්න පුළුවන් කොහොමද මම මේ සැබෑ අධ්‍යාත්මික බව මගේ හදවත පතුලෙම ස්ථාවර ලෙස රැඳී සිටින විදිහට පවත්වා ගන්න කියලා. අර මම මුලින් වැඩසටහන පටන් ගන්නකොටම කිව්වා නේද වැඩි හරියක් දැන් අන්තර්ජාලයේ තියෙන ප්‍රශ්න මගහරින විදිය නැත්නම් ගැටලු වලින් ගැලවෙන විදිය කියලා. ගැටලු මගහරින්නේ නැතුව ඔබේ ජීවිතේ එන පුංචි පුංචි කුණාටු වලට ඉඩ දෙන්න ඔබට මේ ජීවිතය ගැන වටින පාඩම් කියලා දෙන්න. ප්‍රශ්න වලින් පැන යන්න එපා. తాවකාලික පැලැස්තර වලින් ගැටලු වහගන්න එපා. ඔබට එන හැම ප්‍රශ්නයකටම පුළුවන් ඔබට ජීවිතය ගැන නැත්නම් ජීවිතේ හමු වෙන අය ගැන තමන් ගැන යම්කිසි වටිනා පාඩමක් ඔබට උගන්වන්න. ඒ හැම ගැටලුවක් හරහා ඔබ ඉගෙන ගන්න හැම පාඩමක්ම ඔබට තව තවත් අභ්‍යන්තරයෙන්ම ශක්තිමත් ස්ථාවර භාවයට පත්වෙන අවස්ථාවක් ලබා දෙනවා. ඉවසීම පුරුදු කරන්න, ශ්‍රද්ධාව වැඩි කරගන්න, මමත්වයේ ටිකින් ටික අඩු කරගන්න මේ දේවල් උදව් වෙනවා. ඔබේ ජීවිතයට එන සුලිසුලන් කුණාටු වලදී පවා ඔබට නොසෙල්වි ස්ථාවරව ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔබ ඔබේ හදවතේ පතුලේ මැති දිව්‍යත්වය හඳුනගත්ත කෙනෙක්. ඉතින් ඔබට එන හැම අපහාසයක්ම, හැම බාධාවක්ම, හැම ගැටලුවක්ම, ඔබ වෙත එන ගල්මුල් හැම එකක්ම ඔබ විනාශ කරනවා වෙනුවට ඔබව තව තවත් උපමට්ටම් කරන්න, පදම් කරන්න, මුවහත් කරන්න උදව් වෙනවා බව මතක තියාගන්න. නැවතත් මෙවැනිම වැදගත් වැඩසටහනකින් මුණ ගැහෙනකම් සියලු දෙනාටම තෙරුවන් සරණයි, දිවි පිහිටයි.